හායි යාළුවනේ කොහොමද යාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නා නේද? ඉතින් ඔන්න මටත් හිතුණා මනි බොක්ස් චැලෙන්ජ් එක පටන් ගන්න. ඉතින් මේ වෑයම රජ වෙන්න නම් නෙමෙයි සල්ලි ටිකක් කොහොම හරි එකතු කරගන්න. චුට්ටක් නැවතිලා ඔහොම බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. වීඩියෝ එක බලද්දී අමතක නොකර මට ලයික් එකකුත් දාන්න. මේ වැඩේ කරන්න පුළුවන් සල්ලි ඉතුරු කරගත්තු වෙලාවට. සල්ලි ඉතුරු කරගත්තු වෙලාවට වීලුවක් වගේ නේද? සල්ලි ඉතුරු වෙනවා නම් මේ වගේ චැලෙන්ජ් එකක් ඊටවත් පටන් ගන්නෙ නෑනේ. ඉතින් ඔහොමම රැඳිලා ඉන්න මාත් එක්ක අපි යමු දැන් කොහොමද අපේ මනි බොක්ස් චැලෙන්ජ් එක හැදෙන්නේ කියලා බලන්න. මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ දවස් 2කට. මුල්ම වීඩියෝ එක ගත්තු දවසේ වීඩියෝ කරනවා කියලා හිතුවට හෙම්බිරිස්සාවක් ආපු නිසා මං එතනින්ම වීඩියෝ කරන එක නතර කළා. මේ ඊට පහුවෙනිදා මේ වෙද්දිත් මං හොඳටම අසනීපෙන් ඉන්නේ. කලිනුත් මට මේ වෛරස් කැස්ස හෙම්බිරිස්සාව හැදුනා. මේ සැරෙත් ආයි ඒකම ඉතින් හැදිලා ටිකක් අමාරු නිසා තමයි ඇඳටම වෙලා මේ බ්ලොග් එක කරන්න තීරණය කළේ. අනික මට ඔයාලට බ්ලොග් එකක් ගේන්න ගොඩ කාලෙකින් බැරි වුණා. අනික මට මනි චැලෙන්ජ් එක ඉක්මනින් පටන් ගන්න ඕනිකමක් තිබුණා. මම මේ විදිහට බ්ලොග් එකකින් අරගෙන ආවේ ඒ නිසා. දින 40 මනි චැලෙන්ජ් එකක් කරන්න හිතුවේ ඇයි කියලා මම ඔයාලට මේ බොක්ස් එක අන්බොක්ස් කරන දවසටම කියන්නම්. මේක රහසක් හොඳද? හරි, ඔයාලා දැක්කනේ බේබි සබන් පැක් එකක බොක්ස් එකක් සුදු කොලයකින් ආවරණය කරගත්තා. ඊට පස්සේ දින 40කට කොටු ඇඳගෙන 30 ගුණාකාරව ඒ කොටු වලට ලියාගෙන ගියා. දින 40කින් අපිට ලැබෙන ෆයිනල් රිසල්ට් එක එහෙම නැත්නම් අපිට දින 40කින් බලාපොරොත්තු වෙන ගාන ලියලා චූටි හැඩවැට ටිකක් දාගත්තා. මේක එක දිගට දින 40ක් ඇතුළත කරලා ඉවර කරන්න ඕනි කියන නියමයක් නැහැ. ඔයාට හැබැයි මොකක් හරි අවශ්‍යම වැඩකට මුදල් යොදවන්න නම් ඔයා මේ චැලෙන්ජ් එක පටන් ගන්නෙ. ඔන්න එතකොට ඔයාට දින ගැන සැලකිලිමත් වීමක් වගේම ඔයාගේ උත්සාහයත් එක්ක තමයි මේ වැඩේ පටන්ගෙන ඉවර කරන්නත් වෙන්නේ. නැත්නම් ඉතින් ඔයාට පුළුවන් දවසට ඔය කොටුවට අදාළ ගානක් අතේ ඉතිරි කරගෙන බොක්ස් එකට පුරව ගන්න තමයි තියෙන්නේ. මාසික පඩියක් ගන්න කෙනෙකුට නම් හැම වෙලේම අතේ සල්ලි රැඳෙන්නේ නෑනේ. ඔයා ගෙදරට බඩු ගේන්න, ග්‍රොසරි shopping කරන වෙලාවට, පොලට ගියාම වගේ අතේ මුදල් රැඳුනාම මේ සල්ලි මවන පුංචි ටිප් එක try කරලා බලන්න. පුංචි බිස්නස් කරන මං වගේ අය තව ඉන්නවා නම් මට වගේම ඒ අයටත් ගොඩාක් වටිනවා මේ මනි බොක්ස් චැලෙන්ජ් එක. හැබැයි අනිත් අයත් ඔය වැඩේ අපිට හරියන්නේ නෑනේ කියලා අතාරින්න එපා. try කරලා බලන්න. මේ මනි චැලෙන්ජ් ටිප් එක රුපියල් 5න් 10න් 20න් උනත් පටන් ගන්න පුළුවන්. ඔයා ගන්න ආසාවෙන් හිටපු ක්‍රීම් එකක්, පර්ෆියුම් එකක්, රත්තරන් බඩුවක් උනත් ගන්න මේ විදිහ කදිමයි කියලා දැන් මටත් හිතෙනවා. මෙන්න ඉතින් මං හදාගත්ත මනි චැලෙන්ජ් බොක්ස් එක. හරි, මේ තියෙන්නේ යාළුවනේ මම මනි චැලෙන්ජ් එක පටන් ගන්න යන විදිහ 30 ගුණාකාරව තමයි යන්නේ. ඒ කියන්නේ අද මම රුපියල් 30ක් දැම්මොත් හෙට දාන්න ඕනේ මම රුපියල් 60ක්. තුන්වෙනි දවසේ 90, හතරවෙනි දවසේ 120, පස්වෙනි දවසේ 150. ඔන්න ඔය විදිහට දවස් 10ක් යද්දී මට එකතු වෙලා තියෙන්න ඕනේ රුපියල් 1650. එන්න ඒ විදිහට මම දවස් 40ක් ඇතුළත රුපියල් 24600ක් එකතු කරගන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඔයාලා මං කියපු දේ පහසුවෙන් තේරුම් ගන්න ඇති කියලා. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. තේරුම් ගන්නට නම් සල්ලි එකතු කරන්න තමයි චුට්ටක් විතර අමාරු. මට ඒ නිසා තමයි මේ විදිහට මේ ටිප් එක කරලා බලන්න හිතුවේ. මං හිතනවා ඉතින් මටත් ඇත්තටම මේක චැලෙන්ජ් එකක් වෙයි කියලා. මොකද ඒක මං මේක සල්ලි එකතු කරලා ඉවර වෙලා මේක අන්බොක්ස් කරන දවසටම කියන්න. ඇයි මම මේක මේ විදිහට එකතු කරන්න හිතුවේ කියලා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.
බයි බයි. සමාවෙන්න මේකේ වොයිස් ක්ලිප් දෙකක් එක ළඟ ඇහෙනවා. ඒකට හේතුව තමයි මම වීඩියෝ එක එඩිට් කරන්න වෙනදා යූස් කරන ඇප් එකට මේ වෙනුවට වෙන ඇප් එකක් යූස් කරන්න ගියා. ඒකේ වීඩියෝ එක අන්තිමට හදාගෙන යද්දී මාරම ස්ලෝ වුණා ඒ ඇප් එක. ඉතින් පුරුදු ඇප් එකටම මාරු වෙන්න ඒ එඩිට් කරපු ටික ආයෙත් ඇඩ් කරන්න ගිය නිසා තමයි එහෙම වුනේ. ඉතින් ඒකට සමාවෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන්නම්.